The Education LK වාණිජ ඔපෙරාවේ මහා ශිල්පය. ආයිබෝවන් 2025 උසස් පෙළ විභාගයට තව තියෙන මාස 4මාරක් නැත්නම් 4ක් වගේ ඊටාම කෙටි කාලයක්. ඉතින් දැන් ළමයි දන්නවා විභාගේ තියෙන දවස රජය විසින් ප්‍රකාශයටපත් කරා. දැන් අපිට තියෙන්නේ මේ මාස 4ක කාලය ඵලදායී ලෙස යොදවගෙන ඉහළම ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා තමන් වැඩ කරන්න. ඉතින් උද්‍යෝගයෙන් කැපවීම මහන්සියෙන් වැඩ කරන මේ වෙලාවේ උසස් පෙළ ගිණුම් කරන විෂය ගැන ළමයින්ට කරුණු පැහැදිලි කිරීමක් කරලා ඒ අයට වැදගත් වෙන වැඩසටහනක් ගැන කියන්නයි මම මේ සූදානම් වෙන්නේ. එහෙනම් මම මේක එක්තරා ආකාරයක ගේම් එකක් ලෙසයි සලකන්නේ මේ උසස් පෙළ විභාගය. ඒක විභාග ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරු කණ්ඩායම සහ ළමයි අතර තියෙන තරඟයක්. ඉතින් මේකෙදී අපි දෙගොල්ලොම සන්නද්ධ වෙන්න ඕනේ දැනුමින් ඒ වගේම තාක්ෂණික ක්‍රම වලින් ශිල්පීය ක්‍රමවේද හැමදේම දැනගෙන ඉන්න ඕනේ. ඒගොල්ලොත් මේ පැත්තෙන් තාක්ෂණික ක්‍රම සහිතව ඵලදායී ආකාරයට මේ කාලය පාවිච්චි කරලා ඒගොල්ලෝ හදන හොඳ ප්‍රමිතිගත ප්‍රශ්න පත්‍රයක්. අපිත් ඒකට මේ සූදානම් වෙන්න ඕනේ. ඒකට මුහුණ දෙන්න. අපිත් ගුරුවරු හැටියටත් ළමයින්ට මේ දේවල් කියලා දෙන්න ඕනේ. එහෙනම් මම ගුරුවරයෙක් හැටියට කාලයක් තිස්සේ උගන්වලා ලැබපු අත්දැකීම් පදනම් කරගෙන ළමයින්ට මේ වෙලාවේ වැදගත්ම වෙන තාක්ෂණික ක්‍රමවේද සහිත වැඩසැලැස්මක් ගැනයි කියන්නේ. ඒක මම හඳුන්වන්නේ මේ මාස 4ක කාලය තියෙන නිසා, ඒ වගේම මේක එක්තරා ආකාරයක තරඟයක් ගේම් එකක් නිසා මම මේක හඳුන්වන්නේ 4 month game plan. 4 month game plan 2025. අපි දැන් බලමු 4 month game plan එකේ මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. ඊට කලින් මම ඔයගලන්ට කියන්න ඕනේ උසස් පෙළ ගිණුම් කරණයේ ප්‍රශ්න පත්‍ර සකස් වෙන ආකාරය. ගිණුම් කරන විෂයට ප්‍රශ්න පත්‍ර දෙකකට ඔබට මුහුණ දෙන්න වෙනවා කියලා ඔබ දැනටමත් දන්නවා. ගිණුම් කරන එක පත්‍රය, ගිණුම් කරන දෙක පත්‍රය. ගිණුම් කරන එක පත්‍රයට කාලය පැය 2ක් දෙනවා. ප්‍රශ්න 50ක් දෙනවා. සෑම ප්‍රශ්නයකටම ලකුණු 4 බැගින් ප්‍රශ්න 50ට ලකුණු 200ක් ලැබෙනවා. එතන MCQ ප්‍රශ්න 30කුත් SAQ ප්‍රශ්න 20කුත් අන්තර්ගතයි. විෂය නිර්දේශයේ පාඩම් 16ක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. 12 සහ 13 දෙකේම ඒ පාඩම් 16ෙම තමයි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැදෙන්නේ. එතකොට සෑම පාඩමකින්ම අඩුම ගානේ ප්‍රශ්න 3ක්වත් ලැබෙනවා. එහෙම තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ඒ හින්දා අපි එක පත්‍රයට සියලු පාඩම් වලට අවධානය යොමු කරලා ඉගෙන ගැනීම අවශ්‍ය වෙනවා. අපේ ගේම් ප්ලෑන් එකේ වැඩි අවධානය යොමු කරන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒවා සංකීර්ණ අභ්‍යාස 6ක්. එතකොට අපි ඒකෙන් 5කට උත්තර ලියන්න ඕනේ. Tamanට එක ප්‍රශ්නයක් අතහරින්න පුළුවන්. සෑම ප්‍රශ්නයකටම ලකුණු 40 බැගින් දෙනවා. එතකොට ඔයා 240ක් ඔයාට ලකුණු තියෙනවා මේ ප්‍රශ්න පත්‍රය තුල. එතකොට ඔයා 5කට ලිවීම අවශ්‍යයි. එතකොට 200ක් ඔයාට ගන්න පුළුවන්. 200ක් ලැබෙන්නේ 40 ඒවා 5ක් 200යි. එතකොට අපි මේ 200 තියෙන්නේ කොතනද, මොන පාඩම් වලද තියෙන්නේ කියන එක තමයි මෙතන වැදගත්ම දේ. මම මුලින් කිව්වා ගිණුම් කරන එක පත්‍රයට සියලුම පාඩම් වලින් තමයි එන්නේ කියලා. නමුත් දෙවෙනි පත්‍රයේදී පැහැදිලිවම මට කියන්න පුළුවන් මේ විෂය නිර්දේශයේ පාඩම් 16න් පාඩම් 9කින් විතරයි 2019 සිට 2024 දක්වාම මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. අන්න එතන තමයි අපි වැදගත් විදිහට සලකන්නේ මේ 4 month game plan එකේදී අපි මේ පාඩම් 9ට තමයි අවධානය යොමු කරන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේකට ප්‍රශ්න පහට ඔයාලට ලියන්න පැය 3ක කාලයක් දෙනවා. අතන පැය 2යි මේක පැය 3යි ඔක්කොම පැය 5යි. ඒ වගේම දැන් ඒකට මෙතනත් පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 200ක්, දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් ලකුණු 200ක් යනවා. ලකුණු 400ක් ඔයාලට හම්බ වෙනවා. 400න් ඔයා ඒකක් ගැනීම සඳහා අඩුම ගානේ 300ක් ගත්තොත් ඇති. එතකොට ඒක 4න් බෙදලා තමයි 75ක් බවට පත් වෙන්නේ. ඉතින් මේ 400 4න් බෙදලා තමයි අවසාන ලකුණ දෙන්නේ. ඉතින් ඒ ගැන ලොකුට කියන්න යන්නේ. මේක අපි මේ සැලැස්මේදී පාඩම් 9ක් ගැන, මාස 4ක් ගැන, ලකුණු 80ක් ගැන නේ කියන්නේ. ඒ ගැනයි අපි ඉදිරියේදී කතා කරන්නේ. අපි දැන් කතා කරා ෆස්ට් පේපර් එකට
කොහොමද ලකුණු ලැබෙන්නේ? වෙලාව කොහොමද? ප්‍රශ්න කොහොමද? සෙකන්ඩ් පේපර් එකට කොහොමද වෙලාව? ප්‍රශ්න කොහොමද? ලකුණු කොහොමද කියලා. ඒ වගේම ෆස්ට් පේපර් එකට සියලු පාඩම් වලින් එනවා කියලා කිව්වා. නමුත් සෙකන්ඩ් පේපර් එකට එහෙම සියලුම පාඩම් වලින් ප්‍රශ්න එන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් මේ විෂය නිර්දේශය තුල තියෙන පාඩම් 16න් පාඩම් 9කින් විතරයි සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න හැදෙන්නේ. 2019 සිට 24 දක්වා සියලුම ප්‍රශ්න පත්‍රවල ඒ විදිහට තමයි පාඩම් 9න් තමයි ආවේ. එහෙනම් මට විශ්වාසයෙන් කියත හැකි ඒ පාඩම් 9න් විතරයි මේ අවුරුද්දෙත් ඔයගොල්ලන්ගේ අවුරුද්දෙත් එන්නේ. වැදගත් දේ තමයි මෙතන මේ 12න් කොච්චරක් ලකුණු අන්තර්ගත වෙනවද 13න් කොච්චරක් අන්තර්ගත වෙනවද කියන එක. මේ ලකුණු 240ට. ඒකත් මට කියන්න පුළුවන් මෙහෙම 12න් 100ක් මේ අවුරුදු 6ෙම ඇවිල්ලා තියෙනවා 12න් 100. 13න් ඇවිල්ලා තියෙන්නේ 140. එහෙනම් අර 240 දෙන්නේ 12න් 100යි 13න් 140යි හැටියට. හැබැයි අර 2022 හා 23 ඔක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. 2022 දී 12න් ආවේ 92යි 13න් 148ක්. 2023 දී 12න් ආවේ 95යි 13න් 145ක්. ඒ හැර අනිත් හැමදාම 100යි 140යි. ඒ හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න 12න් පාඩම් 4කින් තමයි 100 එන්නේ. 13න් පාඩම් 5කින් තමයි අර 140 එන්නේ. එහෙනම් දැන් ඔයාලට පේනවා 12න් පාඩම් 4යි 13න් පාඩම් 5යි හැටියට ඔක්කොම පාඩම් 9කින් තමයි සෙකන්ඩ් පේපර් එකේ හැදෙන්නේ. මොනවද ওই 12 පාඩම් 4? මෙන්න මම ලකුණු කරලා තියෙනවා. ගිණුම් කරන සමීකරණය, මූලික සටහන් පොත්, ලාභය අරමුණු කරනකොට සංවිධාන, හවුල් ව්‍යාපාර. 13 සීමා සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන, ගිණුම් කරන අනුපාත, කළමනාකරන ගිණුම්කරණය, පිරිවැය, පරිමා ලාභ විශ්ලේෂණය, ආයෝජන ඇගයීම. ඔය කියන පාඩම් 9න් තමයි මේ ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එක හැමදාම හැදෙන්නේ. ඒ හින්දා ලකුණු තියෙන තැනට අපි අවධානය යොමු කරලා වැඩ කරන්නයි අපි කියන්නේ 4 month game plan එකේදී. ඒකයි මම කිව්වේ පාඩම් 9යි මාස 4යි ලකුණු 80යි කියන්නේ අන්න ඒකයි. ඊළඟට මම කියන්නම් මේ පාඩම් 9න් කොහොමද ප්‍රශ්න හැදෙන්නේ ලකුණු කොච්චරක් දෙනවාද කියලා. ඒක තමයි වැදගත්ම අවස්ථාව. දැන් ඔන්න ළමයි මම මේ වෙලාවේ ඔයගලන්ට කියන්නේ තාම වැදගත්ම කාරණාව. මේක තමයි මේ අපේ කතාවේ මේ සැලැස්මේ වැදගත්ම දේ. ඒ තමයි 12න් සහ 13න් ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද? මේ පාඩම් 9 ඒකට අන්තර්ගත වෙන්නේ කොහොමද කියන එකයි තාම වැදගත් වෙන්නේ. ඒතර මම මුලින්ම 13 පාඩම් වලට යනවා. බලන්න 13 පාඩම් වලින් සීමා සහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන. ඔන්න ඕකෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම එන්නේ. සහ ඒකට ලකුණු 40කුත් අනිවාර්යෙන්ම ලැබෙනවා. නිශ්චිත වශයෙන් මේ පාඩමෙන් ලකුණු 40යි. ඔයගොල්ලෝ දන්නවා සමාගමක මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුල 5ක් තියෙන මූල්‍ය ප්‍රකාශන. ඒකෙන් 4ක් සහිතව තමයි මේක එන්නේ. එකක් විතර නැහැ. එකක් හැර. ඒ තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශන. ඒක හැර අනිත් ටික ඔක්කොම පළවෙනි ගානට. දෙවෙනි ගාන අනිවාර්යයෙන්ම කළමනාකරන ගිණුම්කරණයෙන් එන්නේ. ඒකට ලකුණු 40කුත් තියෙනවා. ඒක හැදෙන්නේ කළමනාකරන ගිණුම්කරණයේ ද්‍රව්‍ය පිරය, ශ්‍රම පිරය, පොදුකාර්ය කියන තුනෙන් එක්ක තුනම හෝ දෙකක් ඇතුළත්ව. එහෙම නැත්නම් ඒ කියපු ටිකෙන් මොන හරි එකක් හරි ඇතුළත් කරලා මේ තව ඊට යටින් තියෙන ලාභ පරිමා විශ්ලේෂණය, ආයෝජනය ගෙවීම වගේ දෙයකිනුත් කොටසක් දාලා මේක කොටස් කීපයකින් තමයි එන්නේ ඉඩකඩ තියෙන්නේ. අරකින් විතරක් හෝ මේ වෙනුත් එක්ක හෝ. හැබැයි ලකුණු 40 අනිවාර්යෙන් දෙනවා. එතකොට තව වැදගත් කාරණාව තමයි මේ ගණන් දෙක 1 සහ 2 පේපරේ අනිවාර්ය කරලා තියෙනවා. අපි අනිවාර්යෙන්ම කරන්නත් ඕනේ. හරි දැන් මම ඊළඟට එනවා 12 පාඩම් වලට. 12 පාඩම් වලින් මම නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් තුන්වෙනි පාඩම ගිණුම් කරන සමීකරණයෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නය හැදෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කොටසක් ඒක ඇතුලේ තියෙනවා. සමීකරණ වලින් ලකුණු 30ක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ සමීකරණය කියන පාඩමෙන් ලැබෙන ඒ තුන්වෙනි ප්‍රශ්නෙට එක කොටසක් ලකුණු 30ක් තියෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ හැම වෙලේම අනිවාර්යයෙන්ම මූලික සටහන් පොත් වලින් ඒකටත් ලකුණු 30ක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ එක්කෝ මේ හතරවෙනි ප්‍රශ්නේ 30ම දෙන්නේ නැතුව සමහර විට ඒකට 20ක් දීලා තව කොහෙන් හරි 10ක් දීලා 30 දෙනවා කොහොමද? මූලික සටහන් පොත්තකට 30ක් කොහොමද දෙනවා? මේකට 20 දීලා හරි තව කොහෙට හරි 10ක් දීලා හරි මූලික සටහන් පොත් වලින් 30 දෙනවා.
එතකොට දැන් පේනවා මේකේ 30ක් දුන්නොත් මේකේ 30ක් දුන්නොත් තව 10 කැලි දෙකක් අඩුයි. ඒ 10 කැලි දෙක එන්නේ එක්ක 13 වුණ හරි පාඩමකින් එක්ක 12 පාඩමකින්මයි. කියන්න බෑ. හැබැයි මට පහුගිය අවුරුදු කීපය දිහා බලලා නිකන් එක මේ ක්‍රමයක් කියන්න පුළුවන්. මේකේ 10 බොහෝ විට ඇවිල්ලා තියෙන්නේ මේ ලාභය අරමුණු කරන වස් සංවිධාන වලින්. මේකේ 10 බොහෝ දුරට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පැත්තේ තියෙන ආයෝජනය ගැනීම. ඒ හැර තව දේවල් වෙලා නැහැ මේ වෙනකම්. කොහොම හරි යන්න 3යි 4යි එතනින් එන්නේ. තව කොටස් තියෙන්න පුළුවන් ඒක යටින්. 3ට 10 එකක් දෙන්න පුළුවන් 4ටත් 10 එකක් දෙන්න පුළුවන්. එහෙනම් දැන් ප්‍රශ්න 4ක් ගැන කිව්වා. ඊළඟට මට අනිවාර්යයෙන්ම පැහැදිලිවම කියන්න පුළුවන් පස්වෙනි ප්‍රශ්නය තුල අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර පාඩම තියෙනවා. ලකුණු 20කුත් තියෙනවා. අඩුම වශයෙන් ලකුණු 20කුත් තියෙනවා. හවුල් ව්‍යාපාර පාඩම තියෙනවා. ලකුණු 20කුත් තියෙනවා හවුල් ව්‍යාපාර වලට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 20 තියෙනවාමයි. හවුල් ව්‍යාපාර කොටසට. එතකොට ඒකෙත් තව 20 කොටසක් අඩුයි. 20ක් හරි 30ක් මේකට වැරදිලා හරි දුන්නොත් 10 කොටසක් හරි අඩුයි. ඒකත් අපි කියන්නම් ඒක කොහොමද හැදෙන්නේ කියලා. ඊළඟට තව ප්‍රශ්න එකයි තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ බොහෝ විට 13 කොටස් වලින් තමයි සම්බන්ධ කරන්නේ. ඒකට ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙනවා මේ මුදල් මේ සීමා සමාගමක අපි කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මේ ප්‍රශ්නේ එන්නේ නැහැ කියලා. එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියන කොටසෙන් තවත් ප්‍රශ්නයක් එනවා. මුදල් ප්‍රවාහ. ඒක බොහෝ විට 6ට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ මේකට ලකුණු 20කුත් දීලා තියෙනවා. හැමදාම මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට 20ක් දෙනවා. ඒක නිශ්චිතව කියත හැකියි. මේ හවුල් ව්‍යාපාරයටත් අඩුම 20ක් හම්බ වෙනවා. ඒකටත් 20ක් හම්බ වෙනවා. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනේ 6 තියෙන්න පුළුවන්. හැබැයි ඒක 6 විතරක් නෙමෙයි ඒක සමහර අවුරුදු වල 5ටත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ හවුල් ව්‍යාපාර ගානේ ඉතුරු කොටස මේ හවුල් ව්‍යාපාර ගානේ 20ක් මම දෙනවා කිව්වනේ. එහෙම 20ක් දීපු වෙලාවට තවත් 20ක් අඩුයිනේ. ඒ 20 මෙන්න මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න දැන් ප්‍රශ්න 6ක් තුල අන්තර්ගත පාඩම් ටික මම පැහැදිලිව කිව්වා. නමුත් තව ඉවර නැහැ. තව පොඩි දෙයක් ඔයා දැනගන්න තියෙනවා. අපි ඒකත් දැන් බලමු. දැන් මම ඔයගලන්ට කියන්න හදන්නේ දැන් මේ ප්‍රශ්න 6 3 4 5 6 කියන ප්‍රශ්නවල තව ලකුණු 10 ඒවා 20 ඒවා අඩුයි වගේ පේනවනේ අඩුයිනේ. ඉතින් ඒ ටික කොහොමද එන්නේ කියලායි මම දැන් කියන්නේ. දැන් ඔයාලට පේනව නේද? අපි ලකුණු කරපු පාඩම් 4න් පාඩම් 3ක් දැන් මේ ප්‍රශ්න ඇතුලේ තියෙනවා. නමුත් එකක් තව නැහැනේ. ලාභ අරමුණු කරගත්ත එක නැහැ. ඔන්න මම තරුවක් දැම්මා. අනිත් පැත්තෙත් අපිම ලකුණු කරපු ඒවෙන් අනුපාතනය පිරිවැය පරිමාලාභ විශ්ලේෂණයේ ආයෝජනය ගැනීම නැහැ. ඒතකොට එන්නේ මම මේ ලකුණු කරපු පාඩම් ටිකෙන් තමයි අර අඩු වෙලා තියෙන ලකුණු ප්‍රමාණය එන්නේ. ඒක නිශ්චිතවම මේක මේ පැත්තට එනවා. මේ තුන මේ පැත්තට එනවා කියලා කියන්න බෑ. ඒකයි මේ පේපර් එක හදන අය කල්පනා කරනවා එහෙට මෙහෙට දානවා. ඒ හින්දා අපිට පුළුවන් මේ ප්‍රශ්න මේ පාඩම් අතහැරලා දාලා යන්න. මේ පාඩම් 9ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. මේවා එහෙට මෙහෙට දාලා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරලා දෙන්නේ. හැබැයි මට දෙයක් කියන්න පුළුවන්. මේවට ලැබෙන ලකුණු ගණනට මට නිශ්චිතව කියන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේකට අඩුම වශයෙන් 10ක් ඇවිල්ලා තියෙන අවස්ථා ඊළඟට උපරිම වශයෙන් 20ක් ඇවිල්ලා තියෙන අවස්ථා තියෙනවා. මුදල් මේ ලාභය අරමුණු කරනවා සංවිධානයේට 10 20 එන්න පුළුවන්. 10 හෝ 20. මේ පැත්තෙන් අනුපාත පාඩමටත් ඒ වගේම 10 හෝ 20 එන්න පුළුවන්. දිගටම එහෙම අවුරුදු වල ඇවිල්ලා තියෙනවා. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණයෙන් අනිවාර්යයෙන්ම 20ක් එනවා. ආයෝජනය ගැනීමෙන් එන්නේ 10යි. ඒක දිගටම 10 තමයි. මේකත් දිගටම 20 මේකට දිගටම 10. මුදල් ප්‍රවාහ දිගටම 20 හවුල් ව්‍යාපාර 20ත් වෙලා තියෙනවා 30ත් වෙලා තියෙනවා. 20ට වඩා අඩු වෙන්නේ නැහැ. එහෙනම් දැන් පාඩම් ටික ස්ථානගත වෙන තැන් ටික විතරයි අපි දැනගන්න වෙන්නේ. ලකුණු ටික ඔක්කොම දන්නවා. ඔය ස්ථානගත වෙන තැන ගැන මට පොඩි අදහසක් කියන්න පුළුවන්. ඒක පහුගිය අවුරුදු වල වෙලා තියෙන විදිහට. මෙන්න මෙහෙම. අර ඉස්සලත් මං කිව්වා වගේ ලාභය ආරමුණු කරනවා සංවිධාන ගොඩක් වෙලාවට මේ ගිණුම් කරන සමීකරණය ඇතුලේ යටින් තියෙනවා 10ක් දීලා. 10ක් දුන්න වෙලාවට ඒකට 10ක් දුන්නොත් මෙන්න මෙතනට එන්නේ. එවිලා තියෙන්නේ. මූලික සටහන් පොත් එකේ අඩුපාඩු 10ට තමයි මෙන්න මේ ආයෝජනය කිරීමේ 10 ඇවිල්ලා තියෙන්නේ ගොඩක් වෙලාවට. එහෙනම් 10 අඩු වෙච්චි තැන් වලට තමයි මේ 10 වෙන්නේ. ගොඩක් වෙලාවට එහෙමයි ඇවිල්ලා තියෙන්නේ.
ඊට පස්සේ මේ කෙවල ස්වාමී නිෂ්පාදන ව්‍යාපාර අසම්පූර්ණ වාර්තා. ඒවා මේ ගිණුම් කරන සමීකරණයේ මූලික සටහන් පොත් වල කොටස් වලට එහෙම නැත්නම් ඒවා ගැළපිලි වලට මේවා සම්බන්ධ කරලා තියෙන හවුල් ව්‍යාපාර වල ගැළපිලි වලට සම්බන්ධ කරලා තියෙනවා. විශේෂයෙන් නිෂ්පාදන ව්‍යාපාර හවුල් වලටයි සමාගම් වලටයි සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන ගිණුම් කරන ප්‍රමිති විශේෂයෙන්ම සමාගම් පාඩමේ තියෙන ගණන් ටිකට මුදල් ප්‍රවාහ වලටයි මූල්‍ය ප්‍රකාශන ටිකටයි මේ ප්‍රමිති ටික ඕනෙම වෙනවා. ඒ වගේම ඔය අපි මේ 9 නොවන අනිත් සියලු පාඩම් MCQ එකේ සහ SAQ එකේ තියෙන ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම වැදගත්ම වෙනවා. එහෙනම් පාඩම් 9 විතරක් නෙමෙයි ඔක්කොම අවධානය යොමු කරන්න ඕනේ. නමුත් සෙකන්ඩ් පේපර් එකේ ගණන් ටික හදනකොට මේ 9ට මේ මාස 4 කැප වෙලා අඩ කරන්න. එතකොට ඔයාලට මේ මම මේ කියපු ගේම් එක වින් කරන්න පුළුවන්. ඉතින් මම තව එකක් කියන්නම් මේ 10 ඒවා ගැනනේ කිව්වේ. ඊළඟට 20 ඒවා ගැනත් කියන්නම්. දැන් මෙතන හවුල් ව්‍යාපාර 20 තියෙනවා. ලාභය අරමුණු කරගත් එකට සමහර විට අරමුණු කරනගත් එකට සමහර විට 20කුත් වෙන්න පුළුවන්. ඒ වගේ මෙතන 20ක් කියනවා. ඒ වගේ මුදල් ප්‍රවාහයටත් 20ක් කියනවනේ. ඔය 20 ඒවත් බොහෝ විට 20ක් අඩු තැන් වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න උදාහරණයක් හවුල් ව්‍යාපාරට 20ක් අඩු වෙච්ච වෙලාවට මුදල් ප්‍රවාහ එතනට ගෙහලා තිබ්බා. ඒ වගේම සමහර අවුරුද්දක එක අවුරුද්දක හවුල් ව්‍යාපාරවල 20 දීලා අර මුදල් ප්‍රවාහ වලට මේ ගිණුම් කරන අනුපාත වලට 20ක් දෙනවා කියලා මම කිව්වනේ. ඒ 20 ගෙහලා මෙතන සම්බන්ධ කරලා හවුල් වල යටින් ඒ 20 දුන්නා. ඊළඟට ආයෙ තව තියෙනනේ පිරිවේ පරිමාලාභ විශ්ලේෂණය. ඒකත් හවුල් ව්‍යාපාරات එක්ක සම්බන්ධ කරලා එක අවුරුද්දක දීලා තියෙනවා. එහෙනම් 20 අඩු තැන් වලට 20 ඒවා තමයි ගොඩක් වෙලාට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මුදල් ප්‍රවාහ 20කුයි පිරිවේ පරිමාලාභ විශ්ලේෂණය 20කුත් එහෙමත් දෙන්න පුළුවන්. එහෙම මේ 2024 දුන්නේ එහෙමයි. එහෙනම් 20 අඩු වෙලාවට 20ක් අඩු වෙච්ච වෙලාවට 20 ඒවා දෙන්න ඉඩ කඩ තියෙනවා. හැබැයි එහෙම කිව්වා කියලා ඔය ක්‍රම ටික විතරක් නෙමෙයි 10 අඩු තැන් වලට 10 දෙනවා 20 අඩු තැන් වලට 20 දෙනවා කියලා එහෙමම කියන්නත් බෑ. ඕගොල්ලෝ 2025 අයනේ 2025 අයට අලුත්ම ක්‍රමයක් වෙන්න පුළුවන්. මොකද පහුගිය අවුරුදු 6 අවුරුදු දෙක එක විදිහට තමයි වෙලා තියෙන්නේ. පළවෙනි අවුරුදු දෙකේ එක විදිහක්, දෙවෙනි අවුරුදු දෙකේ එක විදිහක්, තුන්වෙනි අවුරුදු දෙකේ එක විදිහක්. ඉතින් ඔයගොල්ලෝ ඉන්නේ අලුත්ම අවුරුදු දෙකක් පටන් ගන්න තැන. එහෙනම් 25 අයට අලුත්ම ක්‍රමයක් හොයාගන්න පුළුවන්. ඉඩ තියෙනවා. තවත් මම එක ක්‍රමයක් පහුගිය කාලවල තිබ්බ එකක් කියලා මේ ප්‍රශ්න ලැබෙන තැනයි ලකුණු ගානයි කතා කරලා ඉවර කරන්න. ඒ තමයි එක අවුරුද්දක මේ 20ක් දීලා මේ පිරිවේ පරිමාලාභ විශ්ලේෂණයට අනුපාත වලින් 10ක් දීලා ඊළඟට ආයෝජනයකේ මිනිත් 10ක් දීලා එක ප්‍රශ්නයක් හදලා තියෙනවා. 6 වෙනි ප්‍රශ්නේ. ඒතර ඒක 13න් විතරයි මේ ප්‍රශ්නේ ඒතර හැදිලා තියෙන්නේ. බලන්න. පිරිවේ පරිමාලාභ විශ්ලේෂණය 20යි අනුපාත වලින් 10යි ආයෝජනයකේ මිනිත් 10යි දීලා ප්‍රශ්න එකක් හදලා තිනවා 2000 අවුරුද්ද මතක නැහැ මට. එතකොට ඒ ළමයින්ට ඕන නම් 13 වලින් විතරක් මේ 6 වෙනි ප්‍රශ්නේ ආපුලට අතාරීමේ හැකියාවක් තියෙනවා. එහෙම ළමයි කරලා තියෙනවා. ඉතින් ඒ කිව්වේ එකම එක අවුරුද්දක එහෙමයි තියෙන්නේ. ඔන්න ඔය ටික තමයි ප්‍රශ්න ලැබෙන හැටි සහ ලකුණු ලැබෙන හැටි. එහෙනම් දැන් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මොකක්ද අපි විභාගෙදි කරන්න කියලා. මගේ අදහස මේ ප්‍රශ්න මේ 6න් ඔයා කොයිකද අතාරින්න කියන එක තීරණය කරන්න විභාග ප්‍රශ්න පත්‍රය අතර ලැබිච්ච වෙලාවට. දැන් හිතන්න එපා. කවුරුත් කියවා කියලා ඒක හිතන්න යන්න එපා. මොකද මේක කියන්න බෑ කොයි විදිහට දෙනවද කියලා. මේගොල්ලෝ දාන් අත අඳිනවා වගේ හෙට මෙහෙට ඇදලා තමයි දෙන්නේ. අපිට වඩා උපරිම දැනුම තියෙන පුද්ගල මේ කණ්ඩායමක් තමයි එතන ඉන්නේ පේපර් එක හදන කට්ටිය. ඒ හින්දා ඒගොල්ලෝ ළමයින්ට හිතාගන්න බැරි වෙන ඒවා තමයි කරන්නේ. අපිට හිතන්න පුළුවන් යාළුවාගේ හිතන්න ඉඩ තියෙන පැති. මම ඒ හින්දා අන්තිම කාලේ අන්තිම සති දෙකේදී ඔයාලට පේපර් එක සම්බන්ධ කතාවක් කියනවා. දැන් මේවා කියන්න යන්නේ මේ ලං වෙලා සති දෙකක් තියදී මම ඔයගලන්ට කතාවක් කියනවා පේපර් එක සම්බන්ධව. එන්නේ මොනවද එන විදිහ මොකද්ද ඔය ටික ඔක්කොම කියන්න පුළුවන්. එහෙනම් ඔන්න මම සියලු දේ පැහැදිලි කරා. දැන් මම අන්තිමට තව එක දෙයක් කියලා මේක නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මෙතන ලකුණු අපි මේ කතා කරපු විදිහට කීයක්ද මේ 100ක් තියනවද? මෙතන ලකුණු අපි කතා කරපු විදිහට 140ක් තියනවද? ඒ අනුව ඔයා ලකුණු අර අන්තිමට ගන්න පුළුවන් කියලා මම කියන්නේ 80 ඒක ගන්න කොහොමද කියන එක අන්තිමට කියන්නේ. එතකොට දැන් මම ඔයගලන්ට කියලා දුන්නා 12න් පාඩම් 4යි ඒ වගේම ලකුණු 100යි 13න් පාඩම් 5යි ලකුණු 140යි සාමාන්‍ය විදිහට කියලා. ඊළඟට 12න් ප්‍රශ්න ටික ලැබෙන විදිහට ඒ ප්‍රශ්න වලට ස්ථානගත වෙන්නේ කොහොමද? 13න් ස්ථානගත වෙන්නේ කොහොමද? ලකුණු කොහොමද කියලා කිව්වා. දැන් මම අර අන්තිම ප්‍රශ්නේදී හවුල් ව්‍යාපාරයේදී තව මේකට 30ක් දෙන්නත් පුළුවන් කියලා කියපු නිසා 20 හෝ 30 කියන එක මම එතන ලකුණු කරනවා. මොකද සමහර අවුරුදු වල ඒකේ 30ක් ඇවිල්ලා තියෙනවා එක අවුරුද්දක. ඒ අනුව දැන් අපි බලමු 100ක් මෙතන තියෙනවද කියලා. මොන බලන්න.
මෙතන 30යි මෙතන 30යි මෙතන 10යි මෙතන 20යි එකතු කරොත් 90ක් තියෙනවා. ඒ අවම වශයෙන් 10 මෙතන ආවොත් 90යි. ඒකට 100 නෙමෙයි 90ක් තියෙනවා. අපි අඩුම විදියට හිතලා බැලුවොත් අඩුම විදියට ලැබෙනවා කියලා හිතලා බැලුවොත් 90ක් හම්බ වෙනවා. ඊළඟට බලමු 30යි 30යි 20යි මෙතන 20යි. මේ 30යි 30යි 20යි 20යි කියන්නේ 100යි. මෙතනින් අඩුම ගාන නෙමෙයි. ඔව් අඩුම ගාන බැලුවොත් 20යි 20යි 30යි 30යි. එතකොට එතන 100යි. ආයි තව විදියක් 30යි 30යි 10යි 30යි 30යි 10යි කියන්නේ 70යි 70යි මේකෙන් 30 આવොත් 100යි. කොහොමද මේකේ 100 හෝ 90 තියෙන්නේ? ඔයගොල්ලන්ගේ අවුරුද්දේ 100 කියලා තමයි පිළිතන්නේ. එතකොට 30යි පළවෙනි දෙක කොහොමද තියෙනවා? මේවා තමයි එහාට මෙහාට වෙන්නේ කොහොම හරි 90 හෝ 100 ලැබෙයි. එතකොට මෙහෙන් 90ක් આવොත් මෙහෙන් 150ක් තියෙනවා. මෙහෙන් 100 આવොත් මෙහෙන් 140ක් තියෙනවා. අපි බලමු මෙහෙන් 140 තියනවාද කියලා මේ 20යි 40යි ඒ කියන්නේ 60යි 60යි 10යි 70යි 110යි 130යි 140යි අඩුම ගාන දැම්මොත් 140යි මෙතන 20 දැම්මොත් 150යි එහෙනම් මේ පැත්තේ 140 150 තියෙනවා මෙහි 90 හෝ 100 තියෙනවා ඒ අනුව බලන්න මෙතන 140ක් අපි ගත්තොත් අතන 90 හෝ 100 තියෙන හින්දා අපි 100 ගත්තොත් ඔයාලට 240ක් පේප් එකේ හැදෙනවනේ ඒතර 240 වලට 200යි ගන්න පුළුවන් 40ක් අයින් කරන්න වෙනවනේ එක ප්‍රශ්නයක් අතාරින්න වෙනවනේ. ඒතර ඔයගොල්ලන්ට 200ක් සෙකන්ඩ් පේපරේ 200ක් ගන්න පුළුවන් විදිහ තමයි මම ඔය පෙන්නන්නේ. ඒතර දැන් මේ 200ට අමතරව ඔයගොල්ලන්ට ෆස්ට් පේපර් එකට ගන්න පුළුවන් මේ පාඩම් 9ට අනිත් ඔක්කොම මම ඉස්සෙල්ලා පැහැදිලි කරා දැන් මේ පාඩම් 9ට ෆස්ට් පේපර් එකෙන් ගන්න පුළුවන් MCQ අඩුම ගානේ 20කුත් SAQ අඩුම ගානේ 10කුත් මේකෙන් එනවා. ඒ කියන්නේ 30යි 30 4ක් 120ක් මේකෙන් ලැබෙනවා. අඩුම ගාන 120ක් ලැබෙනවා. මේ පාඩම් 9ට MCQ සහ SAQ වලින්. අනිත් ඒතර දැන් මෙතන 30යිනේ. මේ පාඩම් 9ට 30යිනේ. තව ඒතර ප්‍රශ්න 20ක් තියෙනවා. අර අනිත් පාඩම් ටිකෙන් තව ප්‍රශ්න 20ක් එනවා. ඒ අනුව අපිට පුළුවන් මේ පාඩම් 9න් ඔන්න බලන්න ෆස්ට් පේපර් එකට 120යි සෙකන්ඩ් පේපර් එකට අපිට මේ පාඩම් 9ට තමයි 200ම ලැබෙන්නේ. ඒ අනුව 320ක් මේ පාඩම් 9 තුල ලකුණු තියෙනවා. 320ක් මේ පාඩම් 9 තුල ලකුණු තියෙනවා. ඒකයි මම මේ පාඩම් 9 තමයි ලකුණු ගොඩක් වැඩිපුර තියෙන්නේ කියලා. 320ක් කියන්නේ ඔක 4ෙන් බෙදුවොත් 80යි නේද? දැන් 4ෙන් බෙදලා ලකුණු දෙන්නේ. එහෙනම් අන්න බලන්න 80ක් තියෙනවා. ඒකයි මම කිව්වේ 4 month game plan එක තුල මාස 4යි පාඩම් 9යි ලකුණු 80යි කියලා. එතකොට දැන් ඔයාට මේ 320ම ගන්න බෑ කියලා කෙනෙක් කියන්න ඉඩ තියෙනවනේ මට අපිට 320ම ගන්න බැරි වෙන්නේ. එකපාරට ඔය ඔක්කොම ටික ගන්න බැරි වෙන්නේ. එහෙම ගන්න බැරි වුණා වුණත් ළමයි කවුරු හරි 300ක් විතරක් ගත්තා කියලා හිතමුකෝ. අර 20ම ගැපුණා. කෙනෙක් ගත්තා 300ක් විතරක්. එහෙනම් 304 මෙදුවත් ඒත් 75 ඒකක් තියෙනවා. නේද? හිතමුකෝ ළමයි 280 ගත්තේ. 300 මේ 20ක් ගත්තේ නැහැ 300ක් ගත්තේ 280 ගත්තා. එහෙනම් 280ත් 4ෙන් බෙදුවොත් 70යි. ඒත් 70ක් තියෙනවනේ. ඒ කියන්නේ ඒක 70 වෙන්නේ ලැබෙන්නේ. 70න් හෝ 71කින් 72කින් ආදී ලෙස. එහෙනම් ඒත් ඒකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයිනේ. තවත් ප්‍රශ්න 20ක් ඉතුරුයිනේ MCQ. ඒවට 80ක් ලකුණු තියෙනවනේ. ඉතින් ඒ 80 එනුත් 4ෙන් බෙදුවොත් තව 84ෙන් බෙදුවේ ගමන් තව ලකුණු 20ක් ඉතුරුයිනේ එතන. ඒ 20 නුත් ඔයාලට 10ක් හරි 5ක් හරි ගන්න පුළුවන් මේ මුළු අවුරුදු ගාණක් ඒවා ඉගෙනගෙන නේ තියෙන්නේ. ඒ අනුව ඔයාලට කොහොමත් 75 84 ඒකක් ගන්නම පුළුවන් වෙනවා මේ මාස 4 උපරිම වැඩ කරලා මේ පාඩම් 9 හැදුනොත්. හොඳටම හදාගත්තොත්. ඒ හින්දා කවුරුවත් බය වෙන්න ඕනේ මට තියෙන S එකක් මට C එකක් දැන් තියෙන්නේ මට දැන් අමාරුයි එකක් ගන්න කියලා හිතන්න එපා. මේ මාස 4 කැප වෙලා මහන්සිලා වැඩ කරපු ගමන් ඔයාලට ඒක එනවා. ඒ වගේම C එක B එක වගේ තියෙන මට්ටමේ ඉන්න ළමයි දැනට ඒගොල්ලන්ට උපරිම මට්ටමේ එකක් එනවා. B එකක් A එකක් වගේ දැනට තියෙන ළමයින්ට පුදුම විදිහට ඉහළට ලකුණු අරගෙන හොඳම රෑන්ක් එකක් ලංකාවේ ඉහළම රෑන්ක් එකක් අරගෙන ජපුර කැම්පස් එකට යන්න පුළුවන් හැකියාවක් එනවා මේ මාස 4 කැප වෙලා වැඩ කරපු ගමන්. මේ පාඩම් 9ට ඔයා ફોකස් කරලා වැඩ කරපුවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ මම කියපු මේ වැඩසටහන අවධානය යොමු කළා මේක හොඳට බලලා මේ වැඩ ටික කරන්න. අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අය මේ 4 month game plan එකට අපි ජූලි 1 වෙනිදා හවස 6යි දින ආරම්භ කරන වැඩසටහනත් එක්ක එකතු වෙන්න. මේට වඩා ලොකු දේවල් මම ඒක කියලා දෙනවා. මම පාඩමෙන් පාඩමට
පුදුම දේවල් ඔයගලන්ට කියන්නේ පාඩමෙන් පාඩමට තියෙන දේවල් හිතා ගන්න පුළුවන් නේද කියලා ඔයගලන්ට තේරෙයි ආවට පස්සේ. මෙතන දැන් ඒවා කියන්න යන්නේ නැහැ. මෙතන කිව්වොත් මටත් ඒක හොඳ නැහැ. අපිට හැමදේම මේ ප්‍රසිද්ධිය කියන්න හොඳ නැහැ. මේ එහෙනම් පාඩමට සම්බන්ධ වෙන අයට දැනගන්න පුළුවන්. අනිත් අයත් අපිට වීඩියෝ බලන්න. මම පාඩමෙන් පාඩමටත් නැවත මෙවැනි වැදගත් වෙන වීඩියෝ විශේෂයෙන්ම සමීකරණ පාඩමට, මූලික පොත් පාඩමට, සමාගම් පාඩමට ආදී ලෙස මේ ප්‍රශ්න 6ට එන්න පුළුවන් පැති ගැන විවිධාකාරයේ කතා කියනවා. ළමයි හිතලා බලන්න ඕන විභාගේ ලඟ වෙනකොට මේ කියන විදිහවල්. එහෙනම් ඒ දැනුම ලැබෙන්න වැඩ කරන්න මාස 9 මාස 4 තුල කැප වෙන්න අපෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. ඉතින් මම මීට වඩා තව කතා කරන්නේ මේ ගැන උපරිම කිව්වා පැහැදිලි කරා. අපි 4 month game plan එකත් එක්ක එකතු වෙන ළමයිත් එක්ක දිගටම වැඩ කරනවා. ඒගොල්ලෝ අපි හදලා ගන්නවා. ඔයගොල්ලෝ අනිත් අයත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඊළඟට අදට මෙතනින් සමු ගන්නවා. එහෙනම් ඉදිරි දිනවත දිනක අලුත් කරුණු කිහිපයක් සමග ඔයගොල්ලෝ හම් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජය. මම සම්පත් පුෂ්පවෙලගේ